ගනුදෙනුවක් කියලා අපි කියන්නේ ව්‍යාපාරය සහ තවත් පාර්ශවයක් අතර සිදුවන සම්පත් හුවමාරුවකට. එතකොට මේ ගනුදෙනුවක් ගිණුම් කරන සමීකරණයට. මොකද ගිණුම් කරන සමීකරණේ? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. අන්නේ ගිණුම් කරන සමීකරණයට ගනුදෙනුව කොහොමද බලපාන්නේ කියන එක තමයි අපි මේ කියන්නේ ගනුදෙනුවක ද්විත්ව බලපෑම කියලා. එහිදී බලාපොරොත්තු වෙන්නේ කවර ගිණුම් වලට හර වෙනවද කවර ගිණුම් වලට බැර වෙනවද කියන එක නෙමෙයි. ගිණුම් කරන සමීකරණයේ තියෙන අයිතම අඩුවීම සහ වැඩිවීම. උදාහරණයක් ගත්තොත් අපි අයිතිකරු ව්‍යාපාරයට මුදල් යොදවනවානේ නේ. එතකොට අයිතිකරු සහ ව්‍යාපාරය කියන්නේ දෙන්නේ එක්කෙනෙක් නෙමෙයි. ඒතර අයිතිකරු ව්‍යාපාරයට මුදල් යොදවනකොට ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා. ඒතර මුදල් කියන්නේ මොනවද? වත්කමක් නේ. එහෙනම් වත්කම් වැඩි වෙනවා. එතකොට වත්කම් වැඩි වෙනවා. අනිත් අතට හිමිකම වැඩි වෙනවා. මොකද හිමිකම කියලා අපි කියන්නේ අයිතිකරු සතු වත්කම්. ඒතර අයිතිකරු ප්‍රාග්ධානය යොදනකොට මුදල් කියන වත්කම් වැඩි වෙන අතර හිමිකම වැඩි වෙනවා. එහෙනම් ගනුදෙනුවක් නේද? ගිණුම් කරන සමීකරණයට සිදු කරන බලපෑම හොත් වාලියන්න ඕනේ. අන්නේ ගිණුම් කරන සමීකරණයේ අයිටම් වල අඩුවීම සහ වැඩිවීම. අපි තව උදාහරණයක් ගමු. කුලී ආදායම මුදලින් ලැබීම. ඒතර කුලී ආදායමක් මුදලින් ලැබෙනකොට ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වෙනවා. එහෙනම් වත්කම් වැඩි වෙනවා. අනිත් අතට ආදායම් නිසා හිමිකම වැඩි වෙනවා. අපි ආදායම නිර්වචනය කරන්නේ ප්‍රාග්ධනයේ හැරුණු කොටගෙන හිමිකමේ සිදුවන වැඩිවීම. මොකද ප්‍රාග්ධනයේ හැරුණු කොටගෙන හිමිකමේ සිදුවන වැඩිවීම තමයි ආදායම. ඒ කියන්නේ ආදායම් නිසා හිමිකම් වැඩි වෙනවා. එතන කුලී ආදායම් ලැබුණාම ඒකේ තියෙන ද්විත්ව බලපෑම තමයි මුදල් වත්කම වැඩි වෙනවා අනිත් අතට හිමිකමත් වැඩි වෙනවා.